සුබ දවසක් වේවා හැම දිනාටම. ඇත්තටම පෙර භවයේදී අපේ උපන්දිනයට අනුව අවසාන ඉලක්කමට අනුව අපි කොහොම කෙනෙක්ද? ඒ වගේම අපි මොන දේ වෙලාද එදා ජීවිතෙන් අපි සමුගත්තේ? අන්න ඒ දේවල් හරියටම මේ ගණන් ශාස්ත්‍රයත් එක්ක අපිට බලා ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඇත්තටම මේ ගණන් ශාස්ත්‍රයත් එක්ක බලද්දී අපේ ඉතිහාසයේ මුතුන් මිත්තන් පවා අපේ රජදරුවන් පවා මේ ගණන් ශාස්ත්‍රය අනුව වැඩ කරලා තියෙනවා. ඉතින් මේකත් එක්ක සමහර කට්ටිය මේක විහිළුවක් වාගේ පෙවුනට ඇත්තටම මේ දේවල් වලින් කියවෙන්නේ සත්‍ය දේවල්. ඉතින් මේකත් එක්ක අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සරෝම බිඳුවේ ඉලක්කමත් එක්ක ගත්තට පස්සේ ඇත්තටම ඔබ ගිය ආත්මේ කවුරුද? ඒ කියන්නේ මොන විදිහට හිටපු කෙනෙක්ද? සහ ඔබ මැරුණේ කොහොමද? ඉතින් අපි ඉස්සරෝම බලමු ඔබ කවුද කියලා. ඇත්තටම හිත හොඳ සාමාන්‍ය පුද්ගලයෙක් ඔබ. ඉතින් බිඳුවේ ඉලක්කමේ ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් වුණාට හැමදෙනාටම උදව් කරගෙන ඉතාමත් හොඳින් හිටපු කෙනෙක්. ඉතින් ඒකත් එක්ක එහෙම බැලුවට පස්සේ ඇත්තටම මරණය නම් සිදු වෙලා තියෙන හරිම අවාසනාවන්ත විදිහට. ඒ සිදු වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින්. ඉතින් මෙන්න මේකත් එක්ක ඔබ මේ දේවල් හරියටම මෙහෙම බලාගත්තට පස්සේ මේ දේවල් ගැන ගොඩක් හිතන්න එපා. මොකද මේක ගිය ආත්මේ සිදු වුණු දෙයක් පමණයි. ඉතින් ඒකත් එක්ක සමහර ආත්මවල මේ විදිහට මේ ආත්මෙටත් ඒ පළපුරුදු මේ විදිහට ඇවිත් තියෙන අවස්ථා ඇති. නමුත් බොහෝ දෙනා සඳහන් කරන අවස්ථාවන් වලදී ඇත්තටම ගොඩක් දෙනෙක් කීනෙන් බය වෙන දේවල්, ගොඩක් දෙනෙක්ට මේ දේවල් හුරු පුරුදු විදිහට දැනෙන දේවල්, ඒ වගේ අවස්ථා ඇති. ඉතින් ඒක පෙර ආත්මයක පැවතගෙන එන දෙයක් විදිහට දකිනවා ගොඩක් දෙනෙක්. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම බිඳුවේ ඉලක්කමෙන් ඔබ ඉවර වෙනවා නම් ඔබේ උපන්දිනේ ඇත්තටම ඔබ ගොඩක් නිහතමානී සාමාන්‍ය පුද්ගලෙක්. ඒ වගේම ගොඩක් හිත හොඳ අනුන්ට උදව් කරන කෙනෙක්. මේ විදිහට තමයි එතන කියවෙන්නේ. ඉතින් අංක 1 ඉලක්කමට ගියොත් අනිවාර්යයෙන්ම ඔබ ගැහැණු කෙනෙක් ඒ ආත්මෙදී. ඉතින් ඒකත් එක්ක මෙතනදී හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් තරමක් දුරට ඒ කියන්නේ මෙතනදී කියවෙන්නේ තරමක් දුරට තමුන්ගේ වාසියට වැඩ කරන ඒ වගේම අනුන් කෙරෙහි අනුකම්පා විරහිතව බලන ඒ වාගේ දෙයක් දරපු කෙනෙක් වෙනවා. ඉතින් හැබැයි මේක සියලුම දෙනාට පොදුවේ එහෙම සිදු වෙන්නේ නැහැ. මේක යම්කිසි අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබගේ මරණය තීරණය වෙන්නේ මෙතනදී සාමාන්‍ය මරණයක් විදියට. කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය මරණයක් විදියට තමයි එතනදී කියවෙන්නේ. ඉතින් ඒකත් එක්කම දෙවෙනි ඉලක්කමට ගියොත් එහෙම ඔබ අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් ස්වාමින් වහන්සේ කෙනෙක් කීවට පස්සේ ඇත්තටම ඉතින් ගොඩක් දුරට වැඩදායි ඒ ආත්මේ ඉඳලා තියෙන සුබ විදියට ජීවිතය ගෙවලා තියෙනවා. හැම කෙනාටම උදව් කරගෙන තමන්ගේ වත් පිළිවෙත් හැමදේම හරිම විදියට හරිම ආකාරයට කරගෙන කිසිම විදියට කරදරයක් නැතුව එහෙම ඉඳලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මරණය ගැන කියවෙන්නේ සාමාන්‍ය මරණයක්. සාමාන්‍ය විදියට තමයි සියලුම දේවල් එතනදී සිදු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට අංක 3 ඉලක්කමට ගියොත් එහෙම ඔබ විශේෂ පුද්ගලයෙක්. මොකද ඒකට හේතුව වන්නේ මේ රටේ ඉපදිලා නැහැ. ඉතින් ඔබ පිට රටක ඉපදුණු පුද්ගලයෙක්. විශේෂයෙන්ම මේකත් එක්ක බලද්දී මේ දේ ඔබට යම්කිසි අවස්ථාවන් වලදී සමහර වෙලාවට යම්කිසි ඒ කියන්නේ ෆිල්ම් එකක් බැලුවත් මොන වාගේ දෙයක් නිකන් එහෙම දැක්කත් සමහර තැන් ඔබට හුරු තැන් දකින්න එහෙම හැඟෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඇත්තට මම අර ඉස්සරහා සඳහන් කරා වගේ පෙර ආත්මයෙන් පැවතගෙන එන දේවලුත් තියෙනවා එහෙම. ඉතින් ඒ විදිහට ඔබගේ මරණය සිදු වෙලා තියෙන්නේ සාමාන්‍ය විදිහටම තමයි. ඉතින් අපි ඊළඟ අංක 4 ඉලක්කමට ගියොත් එහෙම ඔබ මෙතනදී සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කෙනෙක් බවට තමයි පෙන්වන්නේ. ඉතින් මේකත් එක්ක බලද්දී ඇත්තටම ඔබගේ ගති පැවතුම්, සිතුම් පැතුම් සියලුම දේවල් ඔබ ගත කරපු ලයිෆ් එක ඒ සියලුම දේවල් සාමාන්‍ය ආකාරයට එහෙම ගත කරලා සාමාන්‍ය විදිහේ මරණයක් ඔබ මේ අත්විඳලා තියෙන්නේ ඒ ආත්මෙදී. ඉතින් ඒකත් එක්ක 4 වෙනි ඉලක්කම මේ විදිහට සමාප්ත වෙද්දී අපි 5 වෙනි ඉලක්කමට යනවා. මෙතනදී ඔබ අනිවාර්යයෙන්ම ගුවන් නියමුවෙක්, ක්‍රියදුරෙක් ඒ වාගේ මේ එහෙම ඒ කියන්නේ දේවල් හැන්ඩල් කරන ඒ කියන්නේ ඒ දේවල් විශේෂයෙන්ම මෙතන පෙන්වන්නේ ගුවන් නියමුවෙක් වාගේ එහෙම ජොබ් එකක් කරපු ඒ වාගේ පුද්ගලයෙක්. ඉතින් ඇත්තටම ඒකත් එක්ක ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් ඉතින් මේක තුල ඔබගේ ඒ කියන්නේ මෙතනදී පෙන්වන්නේ ඔබගේ මරණය අනිවාර්යයෙන්ම සිදු වෙලා තියෙන්නේ මෙතනදී ක්‍රිය අනතුරකින්. ඉතින් මෙන්න මේක මෙතනදී පැහැදිලිව පෙන්වුම් කරනවා. ඉතින් ඒකත් එක්ක 6 වෙනි මේ ඉලක්කමට අපි ගියොත් එහෙම
මෙතනදී පෙන්නුම් කරන්නේ ඔබ යම්කිසි අවස්ථා ඒ කියන්නේ යම්කිසි විදිහට නායකයෙක් වෙනවා. ඒ කියන්නේ මොකක් හරි ගෲප් එකක. ඒ කියන්නේ උදාහරණයට අපි ගමු හමුදාව. ඒ කියන්නේ අන්න ඒ වාගේ තැනක නායකයෙක් විදිහට ඔබ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට නායකයෙකුගේ ගුණාංග තියෙනවා. ඒ විදිහට යම් තාක් දුරකට hot headed. ඒ කියන්නේ කීවොත් කීවා අර තීරණ ගැනීමේදී යම්කිසි තමන්ගේ ඒ කියන්නේ ඒකාධිපති බලයක් පාවිච්චි කරන්න උත්සාහ දරන කෙනෙක්. ඉතින් ඔබගේ මරණය සාමාන්‍ය විදිහට තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට 7 වෙනි ඉලක්කමට අපි ගියොත් එහෙම මෙතනදී පෙන්වන්නේ වෛද්‍ය වෘත්තියට අනුව වැඩ කරපු ඒ ආසන්නයේ ජොබ් එකක් කරපු එහෙම කෙනෙක්. හෙදියක් වෙන්න පුළුවන්. එතකොට ඔබ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වාගේ මේ රැකියාවක් කරලා ඒ විදිහට ජීවත් වුණ කෙනෙක් තමයි. ඔබගේ මරණය සාමාන්‍ය විදිහට තමයි මෙතනදී පෙන්වුම් කරන්නේ. ඉතින් 8 වෙනි ඉලක්කමට ගියොත් එහෙම ඔබ පූජකවරයෙක්. ඉතින් එතනදී පූජකවරයෙක් කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ගත්තට පස්සේ ක්‍රිස්තියානි ආගමේ වෙන්න පුළුවන්. එතකොට දේව පැත්තෙන් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ මේ දෙයක් දරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් සාමාන්‍ය මරණයක් තමයි. ඉතින් 9 වෙනි එක තමයි විශේෂම දේ. එතනදී පෙන්눔 කරන්නේ සම්පූර්ණයෙන්ම ඔබ රජ කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවල අපේ ඉතිහාසෙත් ඉන්න පුළුවන් වෙච්ච රජ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ 9 වෙනි ඉලක්කම ගොඩක් තැන්වලදී සුවිශේෂී දේවල් මේ පෙන්눔 කරන ඉලක්කමක්. ඉතින් මේකත් එක්ක බලද්දී විශේෂම දේවල් ටිකක් තියෙනවා. අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකකදී මේ 9 වෙනි ඉලක්කම ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. එතකොට මේ 9 වෙනි ඉලක්කමෙන් සම්පූර්ණයෙන්ම පෙන්눔 කරන්නේ තමන්ගේ බලය පවත්වාගෙන ගියපු තමන්ගේ අනසක පතුරවපු කෙනෙක්. සම්පූර්ණම රජ කෙනෙක් විදියට. ඉතින් මෙන්න මේකත් එක්ක ඔහුගේ මරණය සාමාන්‍ය විදියට තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඇත්තටම මේ දේවල් මේ ගණිත ශාස්ත්‍රය කියන්නේ පුදුමාකාර දෙයක්. ඉතින් ඒකත් එක්ක මේ පොත්පත්වල කියවෙන දේවල් ඉතිහාසයෙන් ලබාගත් දැනුම මේ හැම දෙයක් එක්කම මේ ගණිත ශාස්ත්‍රය හරිම විදියට ප්‍රගුණ කරොත් අපිට හිතා ගන්න බැරි දේවල් අපිට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපගේ මේ බර්ත්ඩේ එක ඒ කියන්නේ අපගේ උපන්දිනයට අනුව මේ දේවල් තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා යන ගමන් channel එක subscribe කරගෙනම යන්න කියලා.